ආයිබෝවන් තෑබර හිතවතුනි මිතුරු මිතුරේනි අද මම මේ විශේෂ මේ වීඩියෝ පටය කරන්න බලාපොරොත්තු වුණේ ඔබට විශේෂ පණිවිඩයක් කියන්න. ඔබ දන්නවා මගේ Facebook එකේ account දෙකක් තියෙනවා. එකක් මගේ fan page එක, අනිත් එක මගේ personal page එක. මේක මට ගොඩක් fansලා ඉන්නවා. ඉතින් ඊට අමතරව මෑත කාලේ මම ආරම්භ කරා මගේ TikTok ගිණුමක්. මාස කිහිපයකට කලින්. ඉතින් මේකේ මගේ පුංචි වීඩියෝ එහෙම ඒකට දාන්න. දැන් සති කිහිපයකට කලින් යම්කිසි වංචාකාර පුද්ගලයෙක් මගේ නමින් තවත් TikTok account එකක් හදාගෙන ඔහු මේ මගේ රසික රසිකාවියන්ට පණිවිඩ messages යවමින් සිටිනවා. එතකොට මෙයාගේ account එක තියෙන්නේ කීර්ති පැස්කෝල් 1 කියලා. මෙන්න මේ නම තමයි තියෙන්නේ. ඔබට පේනවද? කීර්ති පැස්කෝල් 1. ඔය තියෙන්නේ 1. එතකොට කීර්ති පැස්කෝල් 1 කියලා මෙයා හදාගෙන මෙයාට ඉන්න මේ සෑහෙන ප්‍රමාණයක් දැනටම followers-ලත් ඉන්නවා. likes උත් තියෙනවා. ඒ කියන්නේ මගේ වීඩියෝ එයා අරගෙන ඒකට දාලා ඒකෙන් තමයි මේ ඔක්කොම වැඩේ කරගෙන යන්නේ. ඉස්සෙල්ලාම ලස්සන ප්‍රේමණීය මෙසේජ් එකක් ගන්නවා. හරි? ඒකට ගොඩක් අය රැවටෙනවා. හරි? කියන්නේ ඒ කීර්ති පැස්කෝලෙන් එහෙම මෙසේජ් එකක් ආවම නිකන් පොඩි ගැම්මක් තියෙනවා තමයි. ඒ මෙසේජ් එකට. මගේ නෝනටත් ආවා. එයාත් දැන්නත් එයාත් ඒක ලයික් කරලා කොහොම හරි කරලා එයාටත් එකක් ආවා. අන්තිමට මෙයාත් එක්ක පොඩි ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවා එයාට මෙසේජස් රිප්ලයි කරන අයට එක්ක. ඊට පස්සේ එයා දෙනවා මේක ටිකක් දුර දිග ගියාම එයාගේ account WhatsApp නම්බර එකක් දෙනවා. මේ WhatsApp නම්බර එක ඇමරිකාවේ නම්බරයක්. ඇමරිකාව කියන්නේ මේ විදේශ ඇමරිකාව කියන්නේ 0.1න් පටන් ගන්න නම්බර එකක්. මම අංකය කියන්න. මෙතන +1 415 794 5009 +1 415 794 5009 ඔය ලංකෙන් තමයි යා අමතන්නේ. දැන් මේ ඊයේ පෙරදා ඔහොම අහුවෙච්ච ගෑනු කෙනෙක්, තාමත් වැදගත් ගෑනු කෙනෙක්, එයා යම්කිසි මගේ හොඳ උග්‍ර රසිකාවක් මෑත් එක්ක සම්බන්ධයක් පටන් ගන්න ප්‍රේම සම්බන්ධයකට මේක ගොඩ නැගුණා. ඊට පස්සේ මෙයා මේ මිනිස්සයා අහලා තියෙනවා මේ මගේ චැරිටි එකක් තියෙනවා මට උදව් කරන්න පුළුවන්ද කියලා. ඉතින් මෙයා කැමැත්තෙන් හා කියලා තියෙනවා උදව් කරන්න. ඒ අනුව මේ චැරිටි එකට කියලා ලක්ෂ 10ක් මෙයා ගිහිල්ලා මාළඹේ කොමර්ෂල් බැංකුවේ තැන්පත් කරන්න ගිහිල්ලා. ඊට පස්සේ කොමර්ෂල් බැංක් මැනේජර් මහත්තයා මට කතා කරලා කිව්වා මෙන්න මෙහෙම ලක්ෂ 10ක් තැන්පත් කරන්න ඕන කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඔයාගේ මෙහෙම චැරිටි එකක් තියෙනවා. මං කිව්වා එහෙම දෙයක් මම කාගෙන්වත් සල්ලි ඉල්ලලත් නැහැ. එහෙම කතා බහක් උනේත් නැහැ. කියලා මම පොඩ්ඩක් කතා කරන්න අරගෙන මේ විස්තරය ඇහුවම තමයි මට මේක අහුනේ. එතෙන් සිටම බලාගෙන ගියේ. එතෙන් සිට බලනකොට මෙයා සෑහෙන දුරට මේක කරගෙන යනවා. ඊයේ පවා මෙයා මෙහෙම මෙසේජස් යවනවා. මම ඊයේ දාපු TikTok එකට දාපු මේ වීඩියෝ තුත් මෙයා අරගෙන එයාගේ එකට දාගන්නවා. දැන් මේක අපි තාමත් වහාම නවත්ත ගන්න ඕනේ. ඉතින් මේක දන්න අයට මම රිපෝට් කරන්න කියලා. ඔබත් මේ ගිණුමේ ඉන්න කෙනෙක් නම් වහාම රිපෝට් කරන්න මේ මිනිස්සයාව අපි අල්ලලා දෙන්න ඕනේ. දැනටමත් මම CID එකට දැනුම් දීලා තියෙනවා, සයිබර් ක්‍රයිම්ස් එකට දැනුම් දීලා තියෙනවා. ඒ අවශ්‍ය පියවර ඒ පැත්තෙන් අරගෙන තියෙනවා. මගේ දයාබර රසික රසිකාවන් මට රැවටෙන එක නවත්ත ගන්නයි මට දැන් ඕනේ. ඒක නිසා මේ කරුණාකරලා කියන්න මේ ෆේක් account එකට රැවටෙන්න එපා. මේ වගේ වංචාකාරයන්ට රැවටෙන්න එපා. මට මගේ පාඩුවේ මගේ කලා කටයුතු කරගෙන යන්න ඉඩ දෙන්න. ඉතින් මාත් සමග ඔබ ඉන්න එක ගැන මම ඉතාම සතුටු වෙනවා. මේ වගේ වංචාකාරයන් නිසා අපරාධේ අපේ වැඩ කටයුතු නිකන් කරදරයටපත් වෙනවා. අපි නිකන් කාලේ නාස්ති කරගන්නවා. ඉතින් ඔබ මේක අහගෙන හිටියට බොහොම ස්තුතියි ඔබ සැමටම. අපි එහෙමනම් නැවත දවසක ආයෙ හමු වෙමු. ජය වේවා හැමෝටම.